අද අපි කතා කරමු යාඩියා T5L ඉලෙක්ට්‍රික් ස්කූටර් එක ගැන. මේ ස්කූටර් එකේ ලිතියම් බැටරි එකක් තියෙන නිසා ඔයාට අවුරුදු 4ක එහෙම නැත්නම් කිලෝමීටර් 50000ක වොරන්ටි එකක් ලැබෙනවා. මේ ස්කූටර් එකේ තියෙන ස්පෙෂල් සිකියුරිටි ෆීචර් එක ගැන කතා කළොත් කවුරු හරි මෙයාට මෙහෙම තට්ටුවක් දැම්මොත් මේ විදියට එහා වෝන් කරනවා. ඒ නිසා ඔයාගේ T5L එක හොරුන්ට ගෙනියන්න නම් බෑ. මේකේ සයිඩ් ප්‍රොෆයිල් එක ගැන කතා කළොත් මේ වගේ ලස්සන ස්ටිකර් ඩිසයින් එකක් කන්ටිනියු වෙනවා වගේම T5L කියලා බ්‍රෑන්ඩින් කරලා තියෙන නිසා ස්මාර්ට් විදියට කැපිලා පේනවා. මේ කකුල් දෙක තියෙන ඒරියා එකේ ලොකු ස්පේස් එකක් තියෙන නිසා ඔයාට පහසුවෙන් පදවන්න පුළුවන් වගේම ඔයා මාකට් යද්දී shopping කරද්දී ගන්න බඩු ටික මෙතනින් තියාගෙන යන්න පුළුවන්. මේ සීට් ඩිසයින් එක ගැන කතා කළොත් ගොඩක් කල් පවතින ඇතනසුළු රෙක්සින් එකක් තියෙන නිසා ඔයා දුර ගමනක් යද්දී ස්ලිප් වෙන්නේ නැතුව පහසුවෙන් යන්න පුළුවන්. ස්කූටර් එකක් කිව්වම අත්‍යවශ්‍ය දෙයක් තමයි අන්ඩර් සීට් ස්ටෝරේජ් එක කියන්නේ. මේකේ ලීටර් 26ක ස්ටෝරේජ් එකක් තියෙන නිසා හෙල්මට් එක විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් දාන්න ඔයාට ස්පේස් එක තියෙනවා. මේ ස්කූටර් එකේ තියෙන ස්මාර්ට්ම ෆීචර් එක තමයි ඔයා ෆෝන් එකට කනෙක්ට් කරලා හරි නැත්නම් මේ රිමෝට් කන්ට්‍රෝල් එකෙන් පවර් ඔන් කරන්න ඕෆ් කරන්න පුළුවන්. වොට් 1500ක පවර් එකක් තියෙන නිසා ඩබල් දාලා කඳු යන්නත් පුළුවන්. ඒ වගේම ටියුබ්ලස් ටයර්ස්, ටෙලස්කෝපික් සස්පෙන්ෂන්, ඇඩ්ජස්ටබල් ෂොක්ස්, LED බෑක්ලයිට් සිස්ටම් වගේ ෆීචර්ස් උත් තියෙනවා. මේ ස්කූටර් එකටම කම්පිටිටිව් පෙට්‍රල් ස්කූටර් එකක් ඔයා ලක්ෂ 8ක් දීලා ගන්න වෙලාවේ යාඩියා T5L මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එක රුපියල් 5,19,950කට මිලදී අරගෙන ලක්ෂ 3ක ඉතුරුවක් කරගන්න පුළුවන්. Yadia, electrify your life.